මොනවද ඉතින් ඔයාලට ඊයේ කතාව දාන්න බැරි වුණා. අද කතාව අරන් ඇවිල්ලා තියෙනවා. අද අවසාන කොටස කතාවේ. ඔයාලා හැමෝම ආසාවෙන් බලන් හිටපු කොටස. කතාව කියවලා ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ channel එකත් subscribe කරන් යන්න යාළුවනේ. හෙට ඉඳලා අලුත් කතාවක් එනවා. ඒ කතාව එක්ක දිගටම මාත් එක්ක රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි යමු අද කතාවට. හෙට ඉඳන් මම මගේ රුද්‍රව ආයෙත් මගේ ළඟට ගන්නවා. මගේ ආදරයට පුළුවන් ඔයාව සනීප කරන්න. කියාරා රුද්‍රගේ නළලත තදින් සිප ගනිමින් ඔහුව ලයට තද කරගත්තේ ලොකු ආදරයකින් වගේම පසුතැවීමකින්. ඔයා කාටවත් ආදරය කළා නැද්ද? නෑ. මට ඕව හරියන්නේ නෑ. මං ආසත් නෑ. ඇයි කොල්ලන්ට අකමැති? දීර් කවදත් පැහැසි උයන පිහන වෙලාවට කරන්නෙම පැහැසිව කේන්ති ගස්සන එක තමයි. පැහැසිත් කැමති තනියම උයනවට වඩා දීර් එක්ක කීව උයන්න. අපි හෙට ඩොක්ටර් හම්බ වෙන්න යමු මහත්තයෝ. මට මගේ පරණ රුද්‍රව ඕනි දෙයියනේ. මං කොහොමද ඉවසන්නේ? කියාරා යටිතොල හපා ගත්තේ හැඬුම් නවත්ත ගන්නයි. රුද්‍රට නම් එතරම් ගාණක් නැත. ඔහුගේ හිත සතුටු වන්නේ කියාරා දැන් ඔහු ළඟ නිසා පමණි. හැමදේම නොතේරුණත් රුද්‍ර කියාරාගේ උණුහුමට ආසයි. නිතරම වගේ ඈ ගත දැවටී සිටීම ඔහුගේ ආසාවයි. ඒත් කියාරාට රුද්‍රව සනීප කරගන්න ඕනි රුද්‍රගේ කලින් ස්වරූපය යලි ගොඩනැගීම කියාරා හිතුව තරම් පහසු නෑ. ඇඳ විට්ටමට හේතු වෙලා කියාරා කල්පනා කරන්නේ අතීතය ගැන. රුද්‍ර කියාරාගේ ඉනවටා අත්යවලා ඇගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගත්ත නිසායි කියාරාගේ කල්පනාව මිදුනේ. ඔයාට මෙහෙම වුනේ මන් නිසා. මට තව ටිකක් ඉවසන්න තිබ්බා. මං තමයි මෝඩ වුනේ. මට සමා වෙන්න මැනික. කියාරා රුද්‍රගේ නළල මත හාදුවක් තිව්වා. ඒ පහසෙන් දැනුණ සතුට නිසාම රුද්‍රගේ මූණේ හිනාවක් ඇඳුණා. කපටියා, ඔයා ආසද? මතකද මේ මාලේ ඔයාට? ඔයා මගේ උපන්දිනේට දැම්ම එක මතකද? රුද්‍රගේ අත කියාරාගේ ගෙල වටේ අවයව මේ අහන්නේ රුද්‍රට හැමදේම මතක් කරලා දෙන්න ඕන නිසායි. ඒත් ඒ දිහා බලන් ඉන්නව හැර වෙන මොනවත්ම රුද්‍ර කියන්න ගියේ නෑ. රුද්‍රව නිදි කරලා කියාරා පහලට ආවේ දීර එක කතා කරන්නයි. අයියේ මට ටිකක් කතා කරන්න ඕන. කියාරා කල්පනා බරව සෝෆා එකට බර වුණා. කියන්න නංගි ඕන දෙයක්. දීර එහෙම කිව්වම කියාරාගේ මූණේ හීන් හිනාවක් ඇඳුණා. රුද්‍රව හෙට හොස්පිටල් එක්ක යමුද? ඩොක්ටර්ට පෙන්නලා බලමු එයාගේ පොඩි වෙනසක් තියෙනවා කලින්ට වඩා. අපි අරන් යමු. හෙට උදේට යන්නංගි. ඕකව බෙහෙත් වලට වඩා උඹට තමයි සනීප කරන්න පුළුවන් බං. මං ඒක හොඳටම දන්නවා. මතකනේ ඒ කාලේ උඹයි මමයි කතා කරත් ඇති ඕක පුපුරනවා. දීර අතීතේ සිහි කරමින් hina වුණා. උඹ බය නැතුව ඉඳපන් බං. රුද්‍ර ඉක්මනට සනීප වෙනවා. දීර් කියාරාගේ ඔළුව අත ගෑවේ ලොකු සෙනෙහසකින්. ඒත් නිින්දෙන් නැගිටලා කියාරාව හොයන් ආව රුද්‍ර මේක දැක්කා. රුද්‍ර ඉක්මනින් ආවේ කියාරා ළඟට. දීර්ට රවන් ඉන්න රුද්‍රව දැක්කම කියාරාට hina. දීර්ව එහාට තල්ලු කරලා කියාරා ළඟින් රුද්‍ර ඉඳගත්තා. ඊට පස්සේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගත්තා. මං කිව්වේ ඔය පේනවනේ හෙට යමම් මං යනවා කෙල්ල එහෙනම්. දීර් hina වෙවි යන්න ගියේ රුද්‍ර දැන් ටික ටික සනීප වෙන නිසායි. කාලේ මාස 6ක් විතර ගෙවුනේ හැමෝම රුද්‍ර වෙනුවෙන් විතරක් කැප වෙමින්. දීර් කියාරා පැහැසි රුද්‍ර මේ හැමෝම එක පවුලක් වගේ. දැන් රුද්‍රට කලින්ට වඩා වෙනස්. හැමදේම රුද්‍රට දැන් මතකයි. good morning. කියාරා රුද්‍රගේ ගෙල වටා අත්යවමින් hina වෙද්දී සුපුරුදු නපුරු මූණ ඔහුගෙන් දිස්සිය. ඒ ආඩම්බරකාරයාගේ කලින් පෙනුම නැවත පැමිණීම ගැන කියාරා දීර් පැහැසි හිටියේ සතුටින්. මේ මොකද මලවදේ හැමතිස්සෙම වද දෙන එකමනේ වැඩේ. පැහැසි මේ බනින්නේ දීර් පැහැසිට කරදර කරන නිසායි. ගෙවිච්ච මාස ගානම අපි රුද්‍ර ගැන බැලුවා. දැන් ඌ සනීප වෙලානේ ඉන්නේ. නරකද මං ගැන හිතුවොත්? ඔයා ගැන? අප්පෝ ඔයා ගැන මොනා හිතන්නද හලෝ? මං උයලා දුන්නම කාලා මේ ඉන්නේ අලබෝලි වගේ.
ඉහෙන් බහින ලෙඩක් නෑනේ. පැහැසි හිනා වෙවි කිව්වම දීර්ඝ හිත ටිකක් රිදුනා. ඒත් ඉතින් දීර් හෙව්වෙත් මේ වගේ ආදරයක්. දීර් පැහැසිව කැමති කරගන්නවා කියන අරමුණෙනුයි ඉන්නේ. තමුන්ට ටිකක් ඉවසන්න බැරි වුණා. මේ පේනවනි හපංකමේ තරම. රුද්‍ර කියාරගේ කැපුම් පාර අතගාන ගමන් බනිනවා. මේ දිහා බලන් ඉන්න කියාරට නම් සතුටුයි. පරණ රුද්‍ර ආයේ ඉන්න එක ගැන. මායට මොනා වුණාද දන්නේ නේද? කියාරගේ හිතේ පැන නැගුණ ප්‍රශ්නය රුද්‍රට කියලා දැම්මා. තමයි මට අහුවෙනවා නම් ඕනිවට වඩා අනුකම්පාව හොඳ නෑ කියන්නේ ඕකට තමයි. මට හොඳටම විශ්වාසයි මං ඒකිට මුකුත් කියාර රුද්‍රගේ කොපුල් මත ඇඟිල්ලක් තියලා ඔහුව නැවැද්දුවා. රුද්‍ර සුපුරුදු විදිහට මූණ එල්ලගෙන ඉන්නවා. ඒ සේරම දැන් වෙලා ඉවරයිනේ. අපි දෙන්න දැන් සතුටින් ඉන්නවනේ. සේරම ඉවරයි. කියාර රුද්‍රව වැළඳගත්තේ සැනසුම් සුසුමක් හෙළමින්. මේ තමුසෙට හිතෙන්නේ නැද්ද අපේ දීර් පැහැසිට කැමතියි කියලා? සමහර වෙලාවට ඕක මට හිතිලා තියෙනවා. ඒ දෙන්නට දෙන්න හොරාට ආදරය කරනවා කියලා මට නම් හිතෙන්නේ. රුද්‍ර කියාරව තමන්ගේ බාහුව වලින් තද කරලා බදාගෙන ඇගේ කෙස් රොදක් සෙමින් අත ගෑවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ හොරා ආදරේ එළියට ගන්න. පොඩි උදව්වක් කරන්න. දීර් මගේ යාළුවා විතරක් නෙවෙයි මගේ සහෝදරෙක් වගේ. ඌටත් දැන් ජීවිතයක් ඕනේ. රුද්‍රගේ හඬේ තිබුණේ පරණ ආඩම්බරකාරකම අස්සේ හැංගුණ දැඩි ලෙන්ගතුකමක්. පහුවදා හවස කුස්සියේ රෑ කෑම ලෑස්ති කරන වෙලාවයි. පැහැසි රොටි පුච්චමින් ඉන්නකොට දීර් සෙමින් කුස්සියට ආවේ එළවලු කූඩේකුත් අතැතිවයි. ඔහු වෙනදා වගේම පැහැසිට කිට්ටු වෙලා ඇයව කේන්ති ගස්සන්න ලෑස්ති වුණා. මේ පැහැසි දීර් ඇගේ උරහිසට සෙමින් තට්ටු කළා. මොකද මලවදේ හැම තිස්සෙම වද දෙන එකමනේ වැඩේ. පැහැසි පිහියත් අතේ තියාගෙනම රවාගෙන හැරුණා. දීර් මෙදා සැරේ වෙනදා වගේ හිනා වුණේ නෑ. ඔහුගේ දෑස්වල තිබුණේ ඊටමත් බැරෑරුම් බැල්මක්. පැහැසි මං විහිළු කරනවා නෙවෙයි. මං දන්නවා ඔයා හිතන්නේ මම මේ හැමදේම සෙල්ලමකට කියනවා කියලා. ඒත් මගේ හිතේ තියෙන දේ ඔයාට ඇත්තටම තේරෙන්නේ නැද්ද? පැහැසි එකවරම ගොළු වුණා. දීර්ඝ හිත එදා තමන් කියපු කතාවෙන් රිදුන බව ඇයට මතක් වුණා. ඇය බිම බලාගත්තේ හිත ඇතුලෙන් ගැහෙමින්. මට සල්ලි බාගේ යාන වාහන මහා ලොකුවට නැතුව ඇති. හැබැයි පැහැසි මගේ මුළු ජීවිත කාලෙටම ඔයාව බලා ගන්න පුළුවන් ආදරයක් මගේ හිතේ තියෙනවා. ඔයා මට අකමැති නම් මං ආයේ කරදර කරන්නේ නෑ. දීර් හැරිලා යන්න හැදුවා. දීර් පැහැසි එකවරම දීර්ගේ අතින් අල්ලා නතර කළා. ඇගේ දැස් දිලිසෙන්න වුණා. කවුද කිව්වේ මං අකමැතියි කියලා? මෝඩයා. මං අලබෝලෙට ආසයි තමයි. ඇය ලැජ්ජාවෙන් සිනාසෙමින් දීර්ගේ පපුවට තට්ටුවක් දැම්මා. දීර්ගේ මුහුණ සතුටින් එකළු වී ගියා. ඔහු සැනකින් පැහැසිගේ දෑතින්ම අල්ලාගෙන ඇයව තමන්ට ලං කරගත්තේ කාලයක් තිස්සේ හිතේ හංගන් හිටපු ඒ සොඳුරු ප්‍රේමය කුසියේ රොටි සුවඳ අස්සේ නිල වශයෙන්ම මල් පිපෙද්දී. වැඩේ හරි වගේ නේද? කුස්සිය දෙසින් එන සිනාහඬ දෙස බලා සඳලු තලයේ සිටි කියාරා රුද්‍රට පැවසුවා. දැන් ඉතින් තියෙන්නේ ලොකුම වැඩේ. රුද්‍ර කියාරව තමන්ගේ දෙසට හරවගත්තා. ඔහු සෙමෙන් ඇගේ ගෙලෙහි තිබූ රන්මාලය අතගාමින් ඇගේ නළලත තදින් සිපගත්තා. අපි හැමෝම එකම පවුලක් වගේ ඉන්නවා දකින්න මං ආසයි කියා. ඒ නිසා මං තීරණය කළා. රුද්‍රට කීමට හැකි වුණේ එච්චරයි. නිවස ඉදිරියේ නැවතුණු වාහනයක් දිගින් දිගටම හෝන් කරන නිසා රුද්‍රයි කියාරයි පහළට ආවේ පැමිණි අමුත්තා කවුද බලන්නයි. මේ වෙලාවේ කවුරු එන්නද? සාලේ තියෙන විශාල ඔරලෝසුව දිහා බලමින් රුද්‍ර දොර දෙසට ගියා. කියාරත් ඒ පස්සෙන්ම ගියේ කුතුහලයෙන් වගේ. දොර විවර කළ සැනින් රුද්‍රගේ ඇස් කේන්තියෙන් රතු වුණා. තමුන්ට ලැජ්ජාවක් තියෙනවා නම් ආයේ මේ ගෙදරට එන්නේ නෑ. අනිත් එක රුද්‍ර ඉන්න. කෑ ගහන්න එපා. කියාරා රුද්‍රගේ අතින් අල්ලගත්තේ ඔහුගේ කේන්තිය ගැන දන්න නිසාමයි.
මේ සද්ද නිසාම කුසියේ උන් අලුත් පෙම්වතුන් දෙදෙනාද සාලෙට ආවා. "උඹ ආයෙත් ආවේ මොන ගිනි ගෙඩියක් දෙන්නද?" රුද්‍රට පෙර ඉක්මන් වුණේ දීර්. පැහැති දීර්ව අල්ලගත්තේ ආයෙත් ඔහු ගහයි කියන බයටයි. "කියාරා, මායා මේ ලියුම ඔයාට දෙන්න කිව්වා." නිපුණි කියාරා අත තැබුවේ ලියුම් කවරෙකි. "ආයෙත් අනුකම්පාවෙන් මේ ගේ අස්සට එන්න වෙන්න ඇති." රුද්‍ර කේන්තියෙන් කෑ ගැහුවා. "නෑ, මායා ආයේ එන එකක් නෑ." "නිපුණි, මායා ඉන්නේ කොහෙද?" "දන්නේ නෑ. එදා වෙච්ච දේ නිසා මට මගේ දරුවා නැති වුණා. ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ මායා නෙවෙයි මමයි කියාරා. ඒත් මං කරපු පව්වලට වන්දි කිව්වේ මගේ දරුවා. මට සමාවෙන්න කරපු හැම දේකටම." නිපුණි එසේ පවසා යන්න ගියා. "ඈ කියාරා, මායා ඉන්න තැන හොයන් යන්නද ඒකි ඉන්නේ?" "කොහෙද ඇහුවේ?" දීර් කේන්තියෙන් පුපුරන ඇස් වලින් කියාරා දිහා බැලුවා. "එයා පව්. කාත් කවුරුත් තමුන්ට ඕන නම් ඒකි හොයන් යනවා. හැබැයි මං ආයේ මගේ ළඟට තමුන්ව ගන්නෙ නෑ. මාව ඕනි නම් හොයන්න බෑ. මොකද මගේ ජීවිතේ නැති කරේ ඒකි." රුද්‍ර කේන්තියෙන් කාමරයට ගියා. දීර් පැහැසි කුසියට ගියේ එයාලගේ වැඩ කරන්න. කියාරා දිගු සුසුමක් හෙලලා සාලෙන් ඉඳගත්තේ මායාගේ ලියුම දිහා බලාගෙනයි. හිතට ආව බයත් එක්ක හිමින් හිමින් ලියුම කැඩුවා. හිතේ ගැස්මත් එක්ක කියාරා ලියුම දිගෑරියේ බයෙන් වගේ. "ආදරණීය කියාරා අක්කා වෙත. මං දන්නවා ඔයා ආයෙත් රුද්‍ර අයියා ළඟට ඇවිල්ලා කියලා. මට සමාවෙන්න මං කරපු වැරදි වලට. සමාව දෙන්න බෑ කියලා නම් මං දන්නවා. අක්කේ, එදා රුද්‍ර අයියා මගේ කාමරයට ආවේ නෑ. මමයි එයාව මගේ කාමරයට ගත්තේ. එදා එයා ඔයා ගාවට එක්ක යන්න කියද්දී මමයි එයාව මගේ කාමරයට අරන් ගියේ. එදා එයාට එහෙම වුණෙත් මං දුන්න බීම එක නිසා. එයාව කාමරයට අරන් ගිහින් ඇඳෙන් හාන්සි කරලා ඔයා වගේ එයාගේ ඔළුව අත ගෑවා. ඒත් එයා හිතුවේ ඒ ඔයා කියලා. සත්තයි දශමිකින්වත් මට එයා ආදරේ කරේ නෑ අක්කේ. ඔයා ගොඩක් පින් කරලා එයාව ලබන්න. මං බය වුණා ඔයාලා දෙන්න එකතු වුණාම මට හැමදාම කුසියට වෙන්න වෙයි කියලා. ඒත් දැන් හිතෙනවා කුසියෙම හිටියනම් කියලා. ඔයා මට ආදරෙන් සලකපු හැටි මතක් වෙනවා මට. නිපුණිව ගෙදරට ගෙන්න ගන්න ඉඩ දුන්න හැටි, අම්මා කෙනෙක් වගේ ආදරේ කරපු හැටි මට මතක් වෙනවා අක්කේ. දැන් මං පරක්කු වැඩියි. එදා ඇඳේ ලේ පැල්ලම මං මගෙම ඇඟිල්ලෙන් ගත්තේ. මට ඕන වුණේ ඔයාලා වෙන් කරලා ඔයාගේ තැන මට ගන්න අක්කේ. අනේ මට 100,000 සාරයක් සමාවෙන්න. කවදාවත් මං ඔයාලා ඉස්සරහට එන්නේ නෑ. මං ඔයාලට දුන්න දුක්වලට දඬුවම් විඳිනවා. බුදු සරණයි. හැමෝම පරිස්සමට ඉන්න අක්කේ. ගොඩක් ආදරෙයි. මං මගේ අම්මා වගේ හිටියේ ඔයා." ලියුම කියවලා ඉවර වෙද්දී කියාරාගේ ඇස් දෙකේ කඳුළු. හැම දේම හොඳින් වුණත් මායා ගැන කියාරාගේ හිතේ තියෙන්නේ ලොකු දුකක් විතරමයි. ඒත් කියාරාට මායා ළඟට යන්න බෑ රුද්‍ර නිසා. කියාරා හැමදාම මායාට යහපතක් වෙන්න කියලා පැතුවා. ආයේ කවදාවත් මායාගෙන් ලියුමක් ආවේ නෑ. කියාරා රුද්‍ර කිව්ව නිසා මායා ගැන හිතන එක නතර කළා. "කියාරා." කල්පනා කර කර උන් කියාරා පියවි 100ට ආවේ රුද්‍රගේ සද්දෙ නිසයි. රුද්‍ර කියාරාගේ ඉණ වටේ අත් යවමින් ඈව ලයිට තද කරගත්තා. "මොකද මේ? අපි මැඩි කරමුද? මේ හදිස්සියේ? අවුරුදු ගාණක් මෙහෙම හිටිය ඇති නැද්ද?" කියාරා ලැජ්ජාවෙන් රුද්‍රගේ පපුවේ මූණ තියාගත්තා. "පැහැසි දීරුයි දෙන්නත් කැමති නිසා අපි 4 දෙනාම එකට වෙඩින් එක ගමු." ඒ වදන් ඇසෙද්දී කියාරාගේ හදවත සතුටින් පිරී ඉතිරී ගියා. "ඇහුණද උඹලා දෙන්නට? අපි මැඩි කරනවා." "ඒක හොඳයි ඒක හොඳයි. ඇතිනේ ඔහොම හිටියා. අපි කියන්නේ උඹලා දෙන්නත් එක්කම." "මොකක්? නෑ නෑ නෑ." "නෑ නෙවෙයි." රුද්‍ර පැහැසිටයි දීර්ටයි එහෙම කියලා යන්න ගියා. රුද්‍රගේ තීන්දුවලට පිටින් දීර් කවදාවත් ගිහින් නැති නිසා මේකටත් දීර් එකඟ වුණා. "එහෙනම් ඉක්මනට මේ අලබෝලේ මගේ වෙනවා." පැහැසි දීර්ට විහිළු කරලා එතනින් දිව්වේ දීර්ව අවුස්සන්න හිතාගෙනයි. මාස 2කට පසු
සිංහවංශ මන්දිරය අලංකාරවත් ලෙස සැරසී තිබුණේ මින් පෙර කිසිදා නොවූ විරු උත්කර්ෂවත් අන්දමින්. අද සිංහවංශ මන්දිරයට සුවිශේෂී දිනයක්. ඒ ආදරවන්තයින් යුගලකගේ මංගල සිහිනය සැබෑ වන දිනය. මංගල පෝරුව අසල එක පැත්තකින් උඩරට සාම්ප්‍රදායික මනා ලැඳුමෙන් සැරසුණු ප්‍රතාපවත් ආඩම්බරකාර රුද්‍ර සිටි අතර ඔහු අසලින්ම බටහිර පන්නේ අලංකාර කෝට් ඇඳුමකින් සැරසුණු සතුටින් ඉපිල යන දීර් සිටී. මංගල බෙරහඬ සහ ජය මංගල ගාථා මධ්‍යයේ මනාලියන් දෙදෙනා සාලෙට පිය නැගුවා. උඩරට මනාලියක ලෙස රන් ආභරණ වලින් හැඩ වූ කියාරා දෙස රුද්‍ර බලා සිටියේ නෙත් පිය නොහෙලාමයි. ඇගේ කරේ තිබූ ආර්කේ මාලය අද වෙනදාටත් වඩා සැබෑ අයිතිවාසිකමකින් යුතුව බැබළුණා. ඇය අසලින්ම සුදු පැහැති මංගල ගවුමකින් සැරසී අහිංසක ලෙස සිනාසෙමින් පැහැසිද සිටියේ දීර්ඝ අවධානය ඈ වෙත ඇද ගනිමින්. පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර එකින් එක නිම වෙද්දී රුද්‍ර කියාරාගේ අතගෙන ඇගේ ඇඟිල්ලට රන් මුදුව පැළඳුවේ තමුසෙ මැරෙනකම්ම මගේ විතරයි කියන ඒ සුපුරුදු ආදරණීය අනසක හදවතින්ම සපථ කරමින්. දීර්ඝ පැහැසිගේ අතගෙන ඇගේ මුදුව පළදවද්දී දෙදෙනාගේම දෑස්වල තිබුණේ ආදරයේ සැබෑ ජයග්‍රහණයයි. සියලු බාධාවන් සැක සංකා සහ අතීතයේ තිබූ අඳුරු සෙවණැලි පරදා ආදරයේ කියන මහා බලවේගය ඉදිරියේ ඔවුන් සිව්දෙනාම එකම කැදැල්ලක් වන්නට විය. නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ කියාරා තමන්ගේ මුළු ලෝකයම වූ ඒ ආදරණීය ආඩම්බරකාරයාගේ පපුවට තුරුළු වෙද්දී මුළු සිංහවංශ මන්දිරය පුරාම සදාකාලික සතුට සහ ආදරයේ මිහිරියාව රජ කරන්නට විය. මට ඕනි තමුසෙ වගේම දඟම දඟ හාපැංචියෙක්. රුද්‍ර කියාරාට එහෙම කියලා ඇයව දෝතට ගෙන කාමරය වෙත පිය නැගුවේ ආදරයේ පතුලටම කිමි දෙන්නයි. ඉදිරියටත් කියාරාත් රුද්‍රත් සතුටින් දිවි ගෙවනු ඇත. පැහැසි දීර් රුද්‍ර කියාරා සියල්ලෝම සිංහවංශ මන්දිරයේ සතුටින් වාසය කරනු ඇත. නැවත කිසි දිනක කිසිම මායාවකට ඒ සදාතනික ආදරය පැරදිවිය නොහැකි වනු ඇත. කතාවත් එක්ක දිගටම රැඳිලා හිටපු මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. කමෙන්ට් එකකින් මට ඔයාලගේ වචනකින් මට ඇත්තටම ලොකු හයියක්. කතාව ලස්සන වෙන්නේ ඔයාලගේ ලස්සන කමෙන්ට් එකකින්. මොකද මම මහන්සි වෙනවා ඔයාලගේ කමෙන්ට් එකක් දකිනකොට. ඇත්තට මේ හැම මහන්සියක්ම නැති වෙලා යනවා යාළුවනේ. අදත් අසනීපෙන් වුණත් මම කතාව දෙන්නේ. ඔයාලා හැමෝම ආසාවෙන් බලන් ඉන්න නිසා ඊයේ කතාව දෙන්න බැරි වුණ එකටත් ඇත්තටම සමා වෙන්න. හෙට ඉඳලා අලුත් කතාවක් එනවා යාළුවනේ. ඔයාලා හැමෝම අලුත් කතාවත් මේ වගේම ආදරෙන් ආසාවෙන් රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් කතාව ගැන දැනුණ කමෙන්ට් එකක් පහලින් දාන්න යන්න. ඒ වගේම සම්පූර්ණ කතාවම එක කොටසක් විදිහට වොයිස් කරලා ඕනේද කියලා ඔයාලගේ අදහසක් පහලින් දාන්න යන්න යාළුවනේ.